කලාලෝකයේ කවුරුත් ආදරය කරන චරිත දෙකක් තමයි ඉසුරු ලොකු හෙට්ටිආරච්චිගේ සහ දේශානී නිහාරා කියන්නේ. පසුගිය දිනවල ඉතාමත් දැඩි කතා බහට ලක්වුණු දේශානී නිහාරා සහ ඉසුරු ලොකු හෙට්ටිආරච්චි නිහඬවම තම විවාහය අරගෙන තිබෙනවා කියලා පසුගියදා ඉසුරු ලොකු හෙට්ටිආරච්චිගේ සමාජ මාධ්‍ය ගිණුමක සටහන් කර තිබුණා. ඉතින් නිහඬව ගත්ත ඉසුරු සහ දේශානීගේ විවාහය පිළිබඳව කලාලෝකයේ කවුරුත් කතා කරනවා. කලාලෝකයේ කාගෙත් අවධානය සහ ආදරය දිනාගත් යුවලක් සමයි දේශානී සහ ඉසුරු කියන්නේ. ඉතින් ඔවුන්ගේ විවාහය වෙනකන් කවුරුත් ඇඟිලි ගැනකම් බලන් හිටියේ ලොකුවට විවාහ උත්සවය ගනී කියලා. නමුත් ඉතාමත් චාම්ම ඔවුන්ගේ විවාහ උත්සවය ගැනීමට ඔවුන් පියවර අරගෙන තිබෙනවා. ඒ වගේම කලාලෝකයේ කාටත් ආරාධනය කරමින් නැවතත් ඔවුන් උත්සවයක් සංවිධානය කරන බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ වගේම ඔවුන්ට කලාලෝකයේ සැමගෙන් නන් දෙසින් සුබ පැතුම් ගලාගෙන එනවා. ඉතින් මොවුන්ගේ ආදර සම්බන්ධතාවය පවතුණුදා සිටම යම් යම් නොගැලපීම් නිසා ඇතිවුණු ගැටුම් නිසා සමාජ ජාලාවල ඔවුන් ඉතාමත් ප්‍රසිද්ධ වුණා. ඒ වගේම ඉසුරු ලොකු හෙට්ටිආරච්චිගේ විසින් දේශානිට පහර දුන් සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය දිනවල ගොඩක් කතා බහට ලක්වුණු සිද්ධියක් වුණා. ඉතින් එම සිද්ධියෙන් අනතුරුව නත්තල් සාදයේදී ඔවුන් නැවතත් ආදර සම්බන්ධතාවය පටන්ගත් බව කලාලෝකයේ කවුරුත් කතා කළා. ඉතින් ඔවුන්ගේ ආදරය ගැන ගොඩක් දෙනා කතා කළේ ඔවුන්ගේ වයස් පරතරය නිසාවෙන්. කෙසේ නමුත් දේශානී තම රැකියාවෙනුත් ඉවත් වුණේ ඉසුරු ගැන හිතලා කියලා තමයි දේශානී වැඩසටහනකට පැමිණ ප්‍රකාශ කර තිබුණේ. කලාලෝකයේ ඉතාමත් ඉහළත්ෙන් වැජබෙන තාරකාවියක් ලෙස දේශානී මේ දිනවල ඉතාමත් ජනප්‍රිය තරුවක් වෙලා ඉන්නවා. ඉතින් ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම නැග යද්දී ඔවුන් විවාහය අරගැනීමට සැලසුම් කර තිබෙනවා. ඉතින් ඔවුන්ගත් චාම් විවාහ උත්සවය කලාලෝකයේ කවුරුත් පසුගිය දිනවල දැඩිව කතා බහට ලක් කරේ මේ උත්සවය ඇත්තටම ඔවුන් නිහඬව සංවිධානය කරපු දෙයක් නිසා. ඉතින් නිහඬව ගත්තු ඔවුන්ගේ විවාහය සාර්ථකව ගත කරන්න ලැබේවා කියලා ඒ වගේම ඔවුන් පැතූ ජීවිතය ඉදිරියටම ගෙන යන්න පුළුවන් වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.